සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපේ යාළුවන් හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් ඇමරිකාවටත් වසන්ත ඍතුව ලැබලා තියෙන වෙලාවේ අපි අවුරුද්දට ලෑස්ති වුණ විදිහයි අවුරුදු සමරපු විදිහයි ගැන කියන්නයි මේ යන්නේ. අවුරුද්දට කලින් සතියේ මුං ඇට වගේ දේවල් සෝදලා බැදලා කුඩු කරගෙන එහෙම කැවිලි හදන්න තමයි සූදානම් වුණේ. අපේ මව්බිමට සැතපුම් දහස් ගණනක් එහා හිටියත් අවුරුදු කැවිලි හදන එක අපි අනිවාර්යෙන්ම කරනවා. නිතර අහන දකින කැවිලි වගේම වැඩිය අහලා නැති කැවිලි වර්ගත් අපි හැදුවා. ඔයාලට දැන් මේ පේන්නේ ඒ වගේ එක කැවිලි වර්ගයක්. මේකේ නම තමයි විබර. මේක නම් අපි හැමෝම දන්න අලුවා. මේක නම් අපි කවුරුත් වැඩිය අහලා නැති කොමල වට්ටම් නැත්තම් කොමල වටම් කියන සතර කෝරළ වාසීන් අතර ප්‍රසිද්ධ වෙච්ච කැවිලි වර්ගයක්. මේවා නම් කෘත්‍රිම වර්ණක නොදා හදපු පාට පාට කොකිස්. මේ අවුරුදු කැවිලි හදන එකේ අරමුණ වෙන්න ඕනේ අපි අපේ ඊළඟ පරම්පරාවේ අයට අපේ සංස්කෘතියේ වටිනාකම් දායාද කරන එකත් පවුලේ සමාජිකයින් අතර එකමුතුවෙන් මේ දේවල් කරලා සමගිය වර්ධනය කරගන්න එකත් තමයි. ඔන්න ඉතින් ඊට පස්සේ අපි හදපු කැවිලිත් අරගෙන අපේ පුතාගේ ඩාන්සිං ඇකඩමි එකේ යාළුවොත් එක්ක අවුරුදු සමරන්න අපි ඔක්කොමලා එකතු වුණා. අවුරුදු උත්සවයේදී මම්මගේ යාළුවොත් එක්ක කිහි උතුහනකල් නොයිවසිල්ලේ බලාගෙන හිටියා. උන්න ඔහොම කිරි උතුරලා ඉවර වුණ යාළුවෝ ටික පහනත් පත්තු කරලම තමයි අවුරුදු මේසේ ඉඳුල් කරේ. ඊට පස්සේ තමයි අපේ අවුරුදු ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. අනික් අවුරුදු ක්‍රීඩා වගේම මේක නර්තන කණ්ඩායමක අවුරුදු උත්සවයක්නේ. ඉතින් ඒ හින්දා නර්තන තරඟත් පැවැත්වුණා. ඒකල තරඟ වගේම කණ්ඩායම් තරඟත් මේ අවුරුදු උත්සවයේ තිබුණා. තරඟ අවසානයේ ජයග්‍රාහකයින්ට තෑගිත් හම්බ වුණා. අවුරුද්දට කලින් දවසේ පැවතුන මේ උත්සවය අවසානයේ අපි හැමෝම සුබ පතාගෙන විසිර ගියා. ඔන්න ඉතින් අවුරුදු දවසේ අපි හැමෝම නැකත් කරන්න පටන් ගත්තේ ලංකාවේ අපේ ගෙවල් වල අයත් සම්බන්ධ කරගෙනම. කිරි උතුරෝලා ඉවර වුණා අපි ඊළඟට කරේ ඊළඟ අවුරුදු අනුභවය නැකතට කලින් කැවිලි මේසෙ පිළියෙල කරලා ඉවර කරන එක. මේ පාර වැඩ ඇල්ලීම හා ආහාර අනුභව නැකත ටිකක් පහු වෙලා තිබුණ නිසා පොඩි අයත් ටිකක් නොහිවසිල්ලෙන් තමයි හිටියේ. කොහොම හරි අපේ අවුරුදු නැකත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරගත්ත අපි අවුරුදු සමරන්න ඇමරිකාවේ අපේ තවත් යාළුවෝ කට්ටියකුත් එකතු කරගත්තා. එහෙනම් ඔන්න ඔයාලා හැමෝටම ආයෙමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉනිය පුත්තාණ්ඩ නල්වා තුක්කල්. Happy New Year to all of you. I hope you enjoyed our video. Please subscribe and press the bell button. Thank you.